අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කිව්වොත් එimhe සිංහල භාෂාවේ හරි ඉංග්‍රීසි භාෂාවෙම શબ્දකෝෂයක් පාවිච්චි කළා අපි අමාරු වැටෙනවා. ඉංග්‍රීසි භාෂාවේ යම්කිසි වචනයක් නිර්වචනය කරන්න තේරුම දෙන්න පුළුවන් තවත් වචනයකින්. ඒ වචනේ තවත් වචනයකින්. ඒ වචනේ හොයන්න ගියාම ඒ වචනේ තේරුම් ගන්න දෙනවා පළවෙනි වචනේ. දැන් එතකොට ඒක තේරුම් ගන්නේ කොහොමද? තේරුම් ගන්න විදියක් නැහැ. ඉතින් ඔය චක්‍රීය වශයෙන් අපේ ගැටීම තුළින් තමයි ඔබ තේරුම් ගන්න. ඒ අර ලෝකයට අපි දෙන්නා වූ දැනුම මේක දිනුම බවට පත් කර ගැනීමෙන් තමයි ඔබ තේරුම් ගන්න. වෙන විදියක් නැහැ. ඒක චක්‍රීයව තමයි තේරුම් ගන්න. ඒක අපි කියන්නේ ඒ විදිහට නමුත් බටහිර මිනිසුන් මේක ඒ විදිහට කියන්න ලෑස්ති නැහැ. ඒ චක්‍රීය වශයෙන් පිළිගන්නා වූ සංකල්පයක් හැටියට තමයි අපි මේක නිර්මාණය කළා තියෙන්නේ. මනසත් මනසේ නිර්මාණයක්. දැන් අපි කියනවා හොඳයි මේ ලෝකේ අපෙන් තොරව නැත. දැන් ඒක විඥානවාදීද? අපි කියන මනසත් අපෙන් තොරව නැත. මෙතකොට ඒක විඥානවාදයක් තිබුණා ඒකත් ඉවරයි. මතක තියාගන්න මුල් බුදු සමය භෞතිකවාදීවත් විඥානවාදීවත් නෙවෙයි කියන එක. මේක තමයි බුදු සමයට තියෙන ලොකුම ප්‍රශ්නය. මොකද එක එක්කෙනා තම තමන්ට ඕන කරන විදියට බුදු සමය එක්ක භෞතිකවාදී කියන ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් විඥානවාදී කියන ලෑස්ති වෙනවා. වික්‍රමබාහු කරණරත්න මහත්තයා තමන්ට අවශ්‍ය කරන විදියට බුදු සමය භෞතිකවාදී කියන ලෑස්ති වෙනවා. අසංඝාරි වසුබන්දු හරි ගත්තොත් එimhe ඕන් ලෑස්ති වෙනවා මේක විඥානවාදී කියලා කියනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේක විඥානවාදීත් නොවන භෞතිකවාදීත් නොවන දර්ශනයක් නිසා ඇතැම් අය තම තමන්ට කැමති විදියට ඒකට විඥානවාදී හෝ භෞතිකවාදී වූ අර්ථකථන සැපයීමේ උත්සාහයක් දරන බව පැහැදිලියි.